සූර්යාගෙන් පැමිණෙන්නේ තරංගයක් පමණයි. එහෙමනම් මෙච්චර දවල් වෙනවා නම් අපට මේමා පොළව උඩට යන්න දවල් වෙලා වැඩි වෙලා ඒක ආලෝකය වැඩි වෙන්න එපා. උඩට යනකොටයි දන්නේ කරුවල වෙන්නේ. අපිට දාඩිය දානවා නම් මෙච්චර රස්නේ නම් උඩට යන්න උඩු වෙන්න එපා, දිය වෙන්න එපා. උඩට යන්න මයිනස් වෙලා රින වෙලා මොකක්ද දන්නේ මේ වතුර ගල් වෙන්නේ, සීතල වැඩි වෙන්නේ. එහෙනම් සූර්යාගෙන් රස්නයක් එන්නේ නැහැ, ආලෝකයක් එන්නේ නැහැ. තරංගයක් පමණක් එනවා. ඒ තරංගය මේ තියෙන වායු ගෝලයේ අණු වලට වැදුනාම අණු වල භ්‍රමණ වේගය වැඩි වුණාම ඒ භ්‍රමණ වේගයට සාපේක්ෂව අණු දිලිසෙනවා. එතකොට දවල් වුණා කියලා අපි එකක් නඩත්තු කරනවා. පෘථිවිය භ්‍රමණය වෙනව නිසා ඒ භ්‍රමණයට සාපේක්ෂව සූර්යා අනිත් පැත්තට ගියාම තරංගයේ ප්‍රතිශතය අඩු වෙනවා. ඒ තරංගයේ ප්‍රතිශතය අඩු වෙනකොට පීඩනය අඩු වෙනවා. අණු වල භ්‍රමණ වේගය අඩු වෙනවා. අඩු වෙනකොට ඒ දිස්නය දිලිසෙන ගතිය අඩු වෙලා අතුරු වෙලා යනවා. රැ වුණා නිදා ගන්න කියලා කට්ටිය ඔක්කොම නිදි කරවලා පොට්ට දීලා පදුරු දාලා පොරවලා නිදි කරවනවා. ඇව්වාම කියනවා රැ වුණා කියලා.